හායි ඉතින් ඔන්න ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක්ද? මම මහේෂි. ඉතින් මගේ චැනල් එකත් සබස්ක්‍රයිබ් කරන් එන්නකෝ. අද මම කතා කරන්නේ මෙන්න මෙයා ගැන. ඔයාලා දන්නවද? මං හිතනවා ඔයාලා දැනටමත් මෙයා ගැන දන්නව ඇති කියලා. ඉතින් ඔන්න මෙයා තමයි වියානා බ්‍රෑන්ඩ් එකේ එන ස්පොට්ලයිට් ඩාර්ක් ස්පොට් රිමූවර් ක්‍රීම් එක. ඉතින් ඔයාලට මේ පේන්නේ මගේ දැන් මාසෙකට කලින් මූණේ තිබ්බ කළු ලප කැරැල් ටික. ඉතින් මේ කළු ලප කැරැල් ටික ක්‍රමයෙන් නැති කරගන්න උදව් වුණේ මෙන්න මෙයා. ඉතින් මේ ඩාර්ක් ස්පොට් රිමූවර් එක ඉවසීමෙන් ගන්න ඕනේ. මොකද ගාපු ගමන්ම ප්‍රතිඵල ලබා ගන්න බෑ. හරියටම මාසයක් විතර යනකොට ඔයාට පේනවා ඔයාගේ මූණේ තියෙන කළු ලප කැරැල් ක්‍රමයෙන් ඔයාගේ මූණෙන් ඉවත් වෙලා යන විදිහ. මොකද මේක ලංකාවෙන් හදන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලා දන්නවා වියානා කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ ස්පොට්ලයිට් ඩාර්ක් ස්පොට් රිමූවර් එක ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ කී ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට ලිකෝරයිස්, ආබියුටින්, නයිසිනමයිඩ්, ඒ වගේම ග්ලිසරින්, ඇක්වා අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ නයිසිනමයිඩ් වලට පුළුවන් ඔයාගේ ස්කින් එකේ තියෙන අඳුරු ලප කැලැල් ඉවත් කරලා දාන්න. ඉතින් දැන් මම මේක පාවිච්චි කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාට පුළුවන් මේ ඩාර්ක් ස්පොට් රිමූවර් එක උදේ හවස දිනකට දෙවරක් ආලේප කරන්න. මේක ආලේප කරන්න ඕනේ ඔයාගේ ඩාර්ක් ස්පොට් තියෙන තැන්වලට විතරයි. ඉතින් මේ බලන්න ඔයාලට මේ ක්‍රීම් එක ඇතුළ පේනවා ඇති හරියට මේක නිකන් ජෙල් එකක් වගේ ඉක්මනින් සම්මට උරා ගන්නවා. ඉතින් මේකෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන තමයි අපි පාවිච්චි කරන්න ඕනි. අපිට දැන් පේනවා ඇති මම මේ ක්‍රීම් එකෙන් භාගයකටත් වඩා පාවිච්චි කරලා තියෙන්නේ. මේක අපිට මාස 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේක පළවෙනි පාරට ඔයා මූණට ඇප්ලයි කරනකොට පොඩි දැවිලි ගතියක් වගේ එනවා. ඒක එන්නේ පළවෙනි වතාවට විතරයි. ඊට පස්සේ ගානකොට ඒ දැවිල්ල ගතිය එන්නේ මේකේ මං හිතන්නේ වැල්මී අන්තර්ගත වෙලා තියෙන හින්දා වැල්මී සුවඳ තමයි මේ ක්‍රීම් එකෙන් එන්නේ. ඉතින් බලන්න මම මේක මගේ ස්කින් එකට ඇප්ලයි කරනකොට හොඳට සමට උරා ගන්නවා. වගේම හොඳ මොයිස්චර් ගතියකුත් තියෙනවා. ඉතින් මේ ක්‍රීම් බොක්ස් එකේ නම් සඳහන් කරලා තියෙන්නේ මේක අපේ මූණ හොඳින් සෝදලා අපේ ඩාර්ක් ස්පොට් වලට විතරක් මේක ආලේප කරන්න කියලා. ඊට පස්සේ අපිට ලබා ගන්න ඕන ප්‍රතිඵලය ලැබුණට පස්සේ කියන්නේ අපේ ඩාර්ක් ස්පොට් අපේ මූණෙන් ඉවත් වුණාට පස්සේ මේ රිමූවර් එක මුළු මූණෙම සහ බෙල්ලේ ආලේප කරන්න පුළුවන් කියලා තමයි මේ බොක්ස් එකේ ගහලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බොක්ස් එකේ ගහලා තියෙන ඔයාගේ අත් යට රහස්‍ය ප්‍රදේශයේහි කළු පැල්ලම් අඳුරු ගති තියෙනවා නම් ඒවත් ඉවත් කරගන්න මේ ක්‍රීම් එකට පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා රාත්‍රියට මේ ඩාර්ක් ස්පොට් රිමූවර් එක ආලේප කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ නයිට් ක්‍රීම් එක ආලේප කරන්න. ඉතින් මම කරේ එහෙම තමයි මම ඩාර්ක් ස්පොට් රිමූවර් එක අරගෙන මගේ ඩාර්ක් ස්පොට් තියෙන තැන්වල විතරක් ආලේප කරලා ඊට පස්සේ මගේ නයිට් ක්‍රීම් එක මම මූණට ඇප්ලයි කරා. ඉතින් හරියටම මාසයකට පස්සේ තමයි මට මේකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණේ. මේ වියානා එකේ එන ඩාර්ක් ස්පොට් රිමූවර් එක ඔයාට ඕනම කොස්මැටික් ෂොප් එකකින් ලබා ගන්න පුළුවන්. මේකේ මිල වෙන්නේ රුපියල් 1750ක් විතරයි. ඉතින් ඔයාගේ මූණෙත් කුරුලෑ ලැප කැලැල් පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා නම් ඔයත් try කරලා බලන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා ක්‍රීම් එකක් මුලින්ම ඔයාගේ ෆේස් එකට ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම ඇලර්ජි ටෙස්ට් එකක් කරලා ක්‍රීම් එක මුළු මූණටම ඇප්ලයි කරන්න. මොකද මේ ක්‍රීම් එක මට හොඳ වුණාට තව කෙනෙක්ට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඇලර්ජි ටෙස්ට් එක කරලා ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඔයාට මට තව කෙනෙක්ට ස්කින් ටයිප් එක වෙනස් නිසා ඇලර්ජි වෙන එක නොවන එක වෙනස් වෙන්න පුළුවන්. අද වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතෙනවා.
ඒ වගේම තමයි මගේ channel එකත් subscribe කරන්න යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් නැවත හමු වෙනකන් අදට ගිහින් එන්නම්.